සුබ දවසක් වේවා සියලු දෙනාට. මේ අද අපි කතා කරන්න යන්නේ මේ මොමන්ටම් කියන මේන් නෙට් ARP එක කරන්න කොහොමද කියලා. මේක ඇත්තටම කරන්න ගියොත් එහම ඔයාලට පොඩි ෆන්ඩ් එකක් අවශ්‍ය නම් මේක කරන්න. මේක ෆ්‍රී කරන්න බෑ. ඔයාලට ඩොලර් යම්කිසි ප්‍රමාණයකගේ එතනින් ඩොලර් දෙක තුනක ෆී එකක් එනවා ඔයාලා මේක කරනවාට. මේ දාලා තියෙන ලින්ක් එකෙන් ගියාම ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි වැටෙන්නේ. ඔයාලා මෙතනදී ඔයාලගේ සොයි වොලට් එක කනෙක්ට් කරගන්න ඕනේ. සොයි වොලට් එකක් හදලා නැත්නම් ඔයාලා ඔයාලගේ මේ බ්‍රවුසර් එකෙන් සොයි වොලට් එක්ස්ටෙන්ෂන් එක අරන් ඒක හදාගෙන ඒ වචන ටික සේව් කරලා තියාගන්න. මතක තියෙන තැනක ලියාගෙන හරි ඒ ටික තියාගන්න. තියාගෙන ඒකට ඔයාලා ඩෝස් ප්‍රමාණයක් ඇඩ් කරගන්න. දැන් දැන් මම ඩොලර් 104ක් මේ දාගෙන තියෙන සොයි වලින් ඔයාලට මෙතන රිසිව් ගිහිල්ලා ඔයාලට සොයි ප්‍රමාණයක් මේකට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඉස්සරහම මෙතනින් කරන්න තියෙනවා ඔයාලා මෙතන ට්‍රේඩ් ඔප්ෂන් එකට යන්න. ට්‍රේඩ් ඔප්ෂන් එකට ගිහලා ඕනම කරන්සි පෙයාර් එකකට මේකේ වොලියුම් එකක් හදන්න තියෙන්නේ. අපි වොලියුම් ප්‍රමාණය වැඩියෙන් හදාගන්න try එකක් දෙන්න ඕනේ. අඩුම ට්‍රේඩින් වොලියුම් එක ඩොලර්ස් 1000ක විතර ප්‍රමාණයක්වත් හදාගන්න try එකක් දෙන්න ඔක්කොම. 1000ට වැඩියෙන් හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. 1000ක් 1500ක් හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හරි මෙතන වොලට් එක කනෙක්ට් කරාම ඔයාලට මෙතන මේ ස්ටාර්ට් earning කියලා ඇති. එතන ක්ලික් කරලා දුන්නාම ඔයාලගේ රෙෆරල් කෝඩ් එක හා මේ එතන ඔයාලගේ නේම් එකක් ඔයාලට දාගන්න පුළුවන් ඔයාලා කැමති නේම් එක. ඒක දාගන්න. හරි එහෙනම් ඊට පස්සේ ඔයාලා මෙතනින් හදාගත්තට පස්සේ ඔයාලගේ මෙතන දේවල් ටික පෙන්නනවා. එතන මොකුත්ම නැහැ. ඔක්කොම බිඳුව තියෙන මෙතන ඔයාලා අපේ රෙෆරල් කෝඩ් එක විතරක් අපිට කොපි කරගන්න පුළුවන්. හරි අපි මේ දාගත්ත එකෙන් අපි දැන් සැප් කරලා අපි ට්‍රේඩින් වොලියුම් එක හදන්න ඕනේ. දැන් මෙතන මම 28.65ක් වගේ දාලා තියෙනවා. මෙතනින් වොලියුම් එක මෙතන 28ක් වගේ දාපුවාම 28ක් වගේ මම පානවා සබ් කරපුවාම මේව සොයි වලට පොප් වෙයි. ඒක අප්‍රූව් කරන්න. එතන පාස්වර්ඩ් එකේ ඉල්ලයි ඔයාලා ඒක දීලා අප්‍රූව් කරන්න. හරි එහෙම අපි මේ සබ් කරපු සොයි ටික දැන් අපිට ආයෙ පුළුවන් මේ ඒක දෙපැත්ත මාරු කරලා ආයෙ සබ් කරන්න. ආයෙ ක්ලික් කරලා ඒක සබ් කරනවා. ඒ වගේ ඔයාලා ට්‍රේඩින් වොලියුම් එක 1000ක් වගේ හදාගන්න try එකක් දෙන්න. දැන් බලමු මේ දෙක අපේ ඇගිලාද කියලා අපි ලීඩර් බෝඩ් එකට ගිහිල්ලා ඔය ඉස්සර බිංදුවක් තිබ්බ එක දැන් මෙතන 204ක් වගේ ඇවිල්ලා තියෙනවා. ඒ විදිහට ඔයාලා මෙතන 1000ක් වුණක හදාගන්න. ඔයාලා මෙතනින් මේ සබ් කරද්දි ඔයාලට මෙතනින් කැමති ටෝකන් එකකට ඔයාලට කරන්න පුළුවන්. අවුලක් නැහැ. ඔයාලා ටෝකන් දෙක තුනකට කරත් කිසි අවුලක් වෙන්නේ නැහැ. ඒ විදිහට ඔයාලා 1000ක් හදාගන්න. හරි දැන් මම මේ විදිහට ට්‍රේඩ් එක හදාගත්තා. මෙතන ට්‍රේඩින් වලින්ම 1700 විද්‍යාව වෙනකන් හදාගත්තා. ඊට පස්සේ අපිට මේ ලික්විඩිටි එකට යන්න තියෙන්නේ. ඔයාලා එතන ක්ලික් කරන්න. ක්ලික් කළා ඔයාලා මෙතනින් කැමති මෙතනින් මේ කරන්සි වේර් එකක් සිලෙක්ට් කරන්න. එක්සැම්පල් එකක් විදිහට මම මෙතන සොයි USDC කියන එක සිලෙක්ට් කරගන්නවා. ඒක කරාට පස්සේ ඔයාලට මෙතන ලික්විඩිටි එක් කරන්න පුළුවන්. මෙතන දාලා 0.5ක් වගේ පහක් වගේ දුන්නාම ඇඩ් ලික්විඩිටි කිව්වම හරි මෙතන ඇඩ් ලික්විඩිටි ගිහලා ඔයාලා ලික්විඩිටි ඇඩ් කරාට පස්සේ මේ මෙතන ඇඩ් කරාට පස්සේ ඔයාලගේ මෙතන මයි පොසිෂන් ගිහලා ඔයාලට ඇඩ් කරපු ඔයාලගේ ටෝටල් එක ඔයාලට හොයාගන්න පුළුවන් වෙනවා. මම මේ වෙද්දි USDT 11.84ක ඇඩ් කරලා තියෙනවා. ඔයාලා මෙතන මේ USDT 10ක් විතර ඇඩ් කරගන්න try එකක් දෙන්න. ඊට පස්සේ ලීඩර් බෝඩ් ක්ලික් කරාට පස්සේ මේ වෙද්දි අපේ රෑන්ක් එක බලා ගන්න පුළුවන්. මෙතන ට්‍රේඩින් වොලියුම් එක මෙතන ලික්විඩිටි එකේ රෑන්ක් එක අපිට ඒ ටික බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට මෙතනින් අපේ රෙෆරල් කෝඩ් එක ගන්න පුළුවන්. මෙතනින් කොපි දුන්නා මේක කොපි වෙනවා අපේ ක්ලික් බෝඩ් එකට. ඊට පස්සේ එච්චරයි තමයි. ওই ටික තමයි කරන්න තියෙන්නේ මේකේ. මේක ඔයාලා පොඩ්ඩක් හොඳට බලලා මේක ගැන අධ්‍යයනය කරලා ට්වීට් එකේම බලලා මේ කමෙන්ට් ඒවා කියවලා මේ යාළුවගේ සෙට් එකේ යාළුවගේ බැකර්ස්ලා කවුද කියලා එහෙම හොඳට පොඩ්ඩක් බලලා ඔයාලා රිස්ක් එකක් අරන් මේක කරන්න. කියනකොට විතරක් කරන්න එපා. ඔයාලගේ රිස්ක් එකක් අරන් මේක කරන්න. මොකද මේක මේන් නෙට් එකක්.
පොඩි ෆී එකක් යනවා ඔයාලට. ඒ හින්දා ඒ වගේ මේ Galaxy Task එකක් තියෙනවා. ඒක මම දාලා තියන්නම් Discord එකකට join වෙලා ඉන්න. ඒකේ link එකක් දාලා තියන්නම්. බලලා එහෙනම් මේක කරගන්න. එහෙනම් හැමෝටම ජය වේවා. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.